හරි ගයිස් ඔයගොල්ලන් අද එකතු වෙලා ඉන්නේ Java DE තුන්වෙනි සෙෂන් එකත් එක්ක. එතකොට අද මම කියලා දෙන්න යන්නේ cross නැත්නම් cross origin resource share කියන පාර්ට් එක. හරිද? මුලින්ම මට front end එක VS එකත් back end එකේ IntelliJ එකේත් මම develop කරගෙන යනවා. ඒතර මම මුලින්ම front end එක පැත්තට යනවා. මොකද මම front end එක හදාගෙන ඉන්න ඕනේ back end එක request එකක් යවන්න කලින්. හරිද? මම හදා ගන්නවා index.html එකයි සහ අපිට ඕන වෙනවා main.js එක. හරිද? මම index.html එකේ html ස්ට්‍රක්චර් එක ලියලා හරිද? මම මේකේ ස්ක්‍රිප්ට් එක දාගන්නවා main.js කියලා. හරිද? ඊට පස්සේ මම main.js එකේදී main.js එකේදී console log එකක් දාලා බලනවා. මොනවාරි දාමු. මම මේක අපේ local server එකේ මම run කරගන්න. හරිද? ඉන්ස්පෙක්ටර් එකට ගිහලා බලමු. console එකේ හරියට print වෙනවද කියලා. අක්කර issue එකකුත් තියෙනවා. hello හරි මේක load වෙලා තියෙන මෙතන මේ අපේ local server එකේ අපිට use කරන මේ plugin එකේ අවුලක්. හරිද? ඊට පස්සේ මම bootstrap මේකට use කරනවා. මම යනවා bootstrap site එකට. හරිද? bootstrap site එකට ගිහිල්ලා මම මෙතනින් මේකේ link එක දාගන්නවා මුලින්ම. src link එකත් මම මේක මේ පැත්තට ගන්නම් මේ site එකට. මේක copy කරා මෙතෙන්ට දැම්මා. ආයි අපේ bootstrap එකට ගිහිල්ලා ඊළඟ එකත් copy කරලා මම මෙතෙන්ට දානවා. ඔයගොල්ලන්ට මේ PHP registration මේත් එක්කම පටන් ගන්නවා. කියන්නේ මේ ටික ඉවර වෙලා spring boot මේ ටික part ටික ඉවර වෙලා ඔයගොල්ලන්ට registration එක ආයි පටන් ගන්නවා. මොකද ඔයගොල්ලන් දැන් ready වෙලා ඉන්නේ කොහොමද bootstrap එක වැඩ කරන්න. ඉතින් මම තවදුරටත් ඒක කල් දාන්නේ. ඔයගොල්ලන්ට registration එකත් මේත් එක්කම upload කරන්න හිතුවා. බලමු මේක කියන්නේ පොඩි ටිකක් ඔයගලන්ට තව කියලා දෙන්නත් තියෙනවා. පොඩි කිව්වට ඒක පොඩිමත් නෑ. අලුත් දේවල් ටිකක් ඔක්කොම ඇවර් එක අප්ඩේට් උත් වුණානේ version. ඉතින් ඔයගලන්ට අලුත් දේවල් ටිකක් කියලා දෙන්න තියෙනවා. මේක බලමු. මේකත් එක්ක දැන් යන්නේ Java DE නිසා මේක ගැන කතා කරලා ඒ පාර්ට් එකට යන්න. Java DE සහ Spring Boot ඒ පාර්ට් එක. මේ ටික දැම්මා. හරිද? ඊට පස්සේ මේක රීලෝඩ් කරලා බලනවා. apply වෙලා නැහැ. මෙතන වැරදි එකක් නේ මම දාලා තියෙන්නේ. cancel කරලා මේක මම copy කරා මෙතෙන්ට දැම්මා. හරිද? එතන div එකක් එන්න ඕනේ.
මේක මම ෆෝමැට් කරගන්නවා අපේ ෆෝමැට් ඩොකියුමන්ට් pretty එකකින්. හරි. මේක වෙන විදියකට ෆෝමැට් කරොත් ඩොකියුමන්ට්. හරි. ඊට පස්සේ බලනවා මේක රීෆ්‍රෙෂ් කරලා මෙතන අපි ටක් හැදෙන්න ඕනි කියලා හිතුවා. ඒකට මම මේක ෆෝම් එකකට දාගන්නවා. හරි. මේක ෆෝම් එකක් ඇතුළට දාගෙන මේ ටික මම ෆෝම් එක ඇතුළට දාගන්නවා. මෙතන දෙනවා පැඩින් එක 5ක් වගේ 3ක් වගේ 4ක් වගේ දෙමු. බලමු. ඒත් පැඩි 3ක් වගේ තිබ්බනම් ඇති පැඩින් එක. 3ක් වගේ දෙනවා. හරි. මාජින් එකත් මම දෙනවා 3ක් වගේ. හරි. මෙතන දෙනවා name ඊට පස්සේ මෙතන text එක placeholder එකේ address ඊට පස්සේ ගන්න tag එකකට ආයෙ එකක් හදා ගන්නවා. එතන දෙනවා contact. හරි. ඊට පස්සේ මම මෙතනින් ගන්නවා බටන් එක. එකත් මෙතෙන්ට දා ගන්නවා ෆෝම් එක උඩින්. ෆෝමැට් කර ගන්නවා. මේක සබ්මිට් නෙමේ බටන් වෙන්න ඕන නැත්නම් රිෆ්‍රෙෂ් වෙනවා මගේ සයිට් එක හැමතිස්සෙම. හරි ඒකත් හරි. ඊට පස්සේ මම ටේබල් එකක් දා ගන්නවා. මෙතන පොඩ්ඩක් එඩිට් කරගමු. මම මෙතන දෙනවා form group එක. field set එක. හරි. field set එකක් දීලා මම මෙන්න මේ ටික ඒ field set එක ඇතුළට දාගන්නවා. හරිද? දැන් බලමු. apply වෙලා නැහැ. මම මෙතන style එක ලියන්න. border 1 pixel solid black කියලා දෙන්න. ඒක ගැතයි. මම මේක form face set කියන එක අයින් කර ගන්නවා. හරි. ඊට පස්සේ ටේබල් එකක් ඇඩ් කර ගන්නවා මේකට. ටේබල් මේක හොඳයි. මම ඒක දා ගන්නවා. ෆෝම් එක යටින් බලමු අපේ page එක කොහොමද view වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මම මේක පොඩ්ඩක් මෙහෙට කරගෙන මම මේ ටික අයින් කර ගන්නවා table rows ටික. හරිද? අයින් කරලා මම මේකට ID එකක් දෙනවා table body කියලා. හරිද?
මේ ටික ඕනෙත් නෑ. අය ඇඩ් වුණා ඒ ටික. ඊට පස්සේ මේකේ මුලින්ම නේම් එකක්, දෙවෙනියට ඇඩ්‍රස් එකක්, අන්තිමට කන්ටැක්ට් එකක්. හරිද? මට දැන් ඕනේ මේක නම් ටික ඔක්කොම දීලා සේව් කරාට පස්සේ මෙතන ලෝඩ් වෙන්න. හරිද? මං ඉතින් මේ බටන් එකටත් ID එකක් දෙනවා. මෙතන දෙන්න. සේව් කියලා දෙන්න. සේව් btn කියලා දෙන්න. මෙතනට ගිහිල්ලා මේක අයින් කර ගන්නවා. සමන් ඩොකියුමන්ට් එකෙන් ඉල්ල ගන්නවා get element by id. තැන දෙනවා save btn. හරිද? ඊට පස්සේ මම දෙනවා action event list එකක්. මෙම දීලා ෆන්ක්ෂන් එක ඇතුලේ මම මේක හදා ගන්නවා. මුලින්ම තියෙන්නේ අපේ නේම් එකනේ. නේම් එක. මේකට මම ID එකක් දෙනවා. name කියලා. හරිද? ඊට පස්සේ මේකට මම ID එකක් දෙනවා. address කියලා. හරිද? name ID address. මේකට මම දෙනවා ID එක contact කියලා. හරිද? contact. හරි. ඊට පස්සේ මෙතනින් document.getElement by id මේ මොකක්ද ඒ get element by id name එකත් ඒකේ මං dot value එක ඉල්ල ගන්නවා. value මෙතන value වෙන්නේ නැත්තේ. document.getElement by id මෙතන එන්න ඕනේ address එක. ඊට පස්සේ අපිට තියෙනවා document.getElement by id contact. හරිද? contact එකක් දුන්නා. ඊට පස්සේ let එකකට දාගන්නවා name එක. ඊට පස්සේ let එකකට දාගන්නවා address එක. ඊට පස්සේ let variable එකකට දාගන්නවා contact එක. හරිද? මම ඊට පස්සේ console log එක මෙන්න මේ ටික මෙහෙම බලමු මොනවද දෙන්නේ කියලා. අන්න ඔය විදිහට දාගන්නවා. බලමු inspect එකක් දීලා value site add වෙනවද කියලා. හරිද? inspect වෙන්නේ නැද්ද මේක? ඇයි console log එකේ කියලා දෙන්න. හරි ඒ ටික ඇඩ් වෙනවා. මෙතන responsive නන්නේ. කමන්නේ. මම ඊට පස්සේ මෙතනින් කියනවා document
get element by id මගේ table එක අල්ලගන්න බලමු එහෙම තියෙන table body හරි ඊට පස්සේ මං කියනවා මේකට මේ මල්ලගෙන මම මේක variable එකකට දාගන්නවා let table කියලා ඊට පස්සේ මං කියනවා document dot create element හරිද මම මෙතන දෙනවා table row එක ඒකත් මං variable එකකට දාගන්නවා let row කියලා දෙන්න ඊට පස්සේ මම row එකට in HTML එක විදියට මෙන්න මේ ටික දෙනවා හරිද address එක ඊට පස්සේ contact එක මෙතන ඕන මට ID එකක් දෙන්නත් පුළුවන් table data 1 කියලා දෙන්න ඊට පස්සේ මම කියනවා append child row එක append කරන්න හරිද බලමු එක කියලා ආවා බලමු මෙතන නිකන් values ටිකක් දීලා මෙතන නමක් දෙන්න code කියලා දෙන්න බිංදුවයි 7.8 දෙන්න අන්න values ටික හරියට add වෙනවා හරිද දැන් මට කරන්න ඕනේ මේ වැඩේ නෙමෙයි දැන් අපේ front end එක හරි හදලා හරිද front end එක හරියට හදලා තියෙන්නේ දැන් මට මේක back end එකට යවා ගන්න ඕනේ හරිද නිකන් back end එක හදන්න මම මේක close කරගෙන මම අලුතෙන් project එකක් හදන්නත් පුළුවන් මම මේකෙම develop කරගෙන යනවා හරිද මට ලේසිනේ එතකොට මම මේක මෙන්න තියෙද්දි මම අලුත් class එකක් හදා ගන්නවා Java class එක customer API කියලා හරිද ඊට පස්සේ මම මේක extend කරගන්නවා http servlet එකෙන් හරිද මම මෙතන දෙනවා at එක දාලා web servlet custom හරිද customer කියලා දුන්නා ඊට පස්සේ මම මෙතන ලකුණු දාලා multi part config එක දාගන්නවා multi part config එක නම් ඕනෙත් නෑ resource ආව වෙනා නම් විතර ඒක ඕනේ ඊට පස්සේ මම do post method එක හදා ගන්නවා මේකෙදි මම කියනවා ඔයා request එකේ get reader හරි dot variable එකට දාගන්නවා ඊට පස්සේ මම new json දාලා තියෙන නිසා මගේ project එකට already මම json එකෙන් හදා ගන්නවා dot from json read එක සහ මගේ customer dq එක හරිද ඊට මට මේක හදා ගන්න වෙනවා මුලින්ම name එකත් ඊට පස්සේ අපි මොනවද තිබ්බේ address එක contact එක හරිද address contact හරි මම මේ ටික අයින් කර ගන්නවා අයින් කරලා මම ආයේ මේක හදා ගන්නවා හරිද generate කර ගන්නවා construct එක select none ආයේ මම construct එකක් generate කර ගන්නවා select all ඊට පස්සේ ආයේ getter setters දා ගන්නවා මේකේ
ඊට පස්සේ මම මෙතනින් කියනවා customer dto.class හරිද dot variable එකට දාගන්න. ඊට පස්සේ ඔයා respond එකේ හරිද dot get right එකට println එකක් විදියට යවන්න customer dto dot get name ඊට පස්සේ customer dto dot get address ඊට පස්සේ customer dto dot get contact හරි අන්තිමට මම කියනවා මේකේ තව හදාන්න දෙයක් නැහැ ඉන්නේ ඊට පස්සේ මම මේක රන් කරගන්න හරි මතක නැහැ මේකේ තව ඔච්චර සර්වර් එක රන් වුණා මම මේක කොපි කරගන්නවා කොපි කරගෙන ගිහිල්ලා මම පෝස්ට්මන්ට් එකේ අලුත් API එකක් හදාගෙන API ටෙස්ට් එකක් හදාගෙන මේක දීලා මම කියනවා මෙතනට එන්න ඕනේ මෙයා කස්ටමර් හරිද ඒ වගේම මේක වෙන්න ඕනේ post method එක body එකේ raw data json මම කියනවා ඔයා name එක විදියට නිමල් කියලා age එක විදියට age එක නෙවෙයිනේ අපි තිබ්බේ address එක විදියට කොළඹ කියලා contact විදියට Windows 7.9.8 දෙන්න දීලා බලමු හරි මේක වැඩ කරනවා මම දැන් යනවා මෙතනට හරි මෙතනට ගිහිල්ලා මම මේක කොපි කරගන්නවා හරි කොපි කරගෙන ගිහිල්ලා මම මේකේ JSON එකේ මම මේක යටින් වගේ දාගන්නවා හරි පොඩ්ඩක් එන් කරගෙන මෙතනින් දාගන්න හරි එතන මට මෙතනදී my header එක විදියට content type කියලා එකක් තියෙනවා application json කියලා එකක් තියෙනවා constore json කියලා එකක් තියෙනවා json එකට string විදියට දාගෙන තියෙනවා string file එකකින් ඒ කියන්නේ json එකට හරවගෙන තියෙනවා හරිද string විදියට දාන්න මේක json එකට හරවගෙන තියෙනවා string file එකකින් ඊට පස්සේ මෙතන request options ටික දීලා තියෙනවා post method එකක් header එක my header body එක row redirect follow සහ m කියලා එකක් ටිකක් තියලා තියෙනවා අන්තිමට මෙතන fetch API එක use කරලා තියෙනවා හරිද එතන මෙතන use කරලා තියෙන්නේ fetch API මේක මට ඔයගලන්ට කියන්න අමතක වුණා ඔයගලන් මෙතනදී ගන්නකොට postman එකේ මෙතන select කරගන්න මේක අර fetch කියලා දෙන්න ඒකේ තව තියෙනවා type unit 8 java javascript jQuery xhr ඔය විදිහට තියෙනවා මේ session එක වෙනම යනවා හරි javascript ඒ part එක කියලා දෙන එක මම ඔයාලට වෙන manage කරලා දෙනවා ඊට පස්සේ මම name එක විදිහට මේකේ ගන්න name එකත් හරිද address එක විදිහට මේකේ ගන්න address එකත් contact එක විදිහට මේක ගන්න contact එකත්
මං යවනවා. හරිද? බලමු වැඩ කරනවද කියලා හරියට. ඊට පස්සේ රෙස්පොන්ස් එකේදී මෙතන කියනවා කන්සෝල් ලොග් එකක රිසල්ට් එක print කරන්න කියලා. හරිද? මේකෙදි කියලා තියෙන්නේ රෙස්පොන්ස් එක විදියට මේක ටෙක්ස්ට් එක යවන්න. රිසල්ට් එක මෙතන කන්සෝල් ලොග් එකකින් print කරන්න. එරර් එකක් આવොත් මෙතනින් එරර් එක ඒකත් කන්සෝල් ලොග් එකේ එරර් ටයිප් එකකින් print කරලා දෙන්න කියලා තියෙන්නේ. හරිද? මම දැන් මේකට ගිහිල්ලා සෝරි මේක නෙමෙයිනේ අපේ. මේකට ගිහිල්ලා මම රිෆ්‍රෙෂ් කර ගන්නවා. හරිද? මම දෙනවා කමල් කොලම්බෝ ඒ කියලා දීලා sign in දෙනවා. හරිද? ඉන්ස්පෙක්ට් දීලා මෙතන ඔයගලන්ට පේනවා අනිවාර්යෙන්ම. හරිද? මම මේ ටික අයින් කරගන්නම්කෝ අපේ JavaScript එකේ කියලා තියෙන ටික. මේ ටික ඔයගලන්ට show වෙනවා නිකම්. හරිද? මම දැන් මෙතන values ටිකක් දීලා හරිද? මම sign in වෙනවා. මොන බලන්න course මම අද කියලා දෙන වාට්ටේ course policy එක. Respond to prefix request doesn't pass access control check no access control or origin headers is present on the request resource කියලා. හරිද? එමයක් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මම මෙතන හරිද? console log එකේ console log නෑ නෙමෙයි හොයලා මට වැරදුනා. හරි. මේ custom DTO එක .get name එක. හරි. custom DTO .get contact එක. හරි. custom DTO .get address එක. address එක contact එකයි name එක. හරි. මේ ටික දීලා මම මේක stop කරගෙන ආයෙම run කරගන්නවා. හරිද? project එක. බලමු දැන් මොකද්ද වෙන්නේ කියලා. ඒකට ඉස්සෙල්ලා තව පොඩි පාර්ට් එකක් කියලා දීලා යනවා මම එතෙන්ට. හරි. මේ අපේ front end එක තියෙන්නේ වෙනම folder එක. වෙනම ID එක. අපේ back end එක තියෙන්නේ වෙනම. ඒක back end එක වෙනම වැඩ කරන්නේ front end එක වෙනම වැඩ කරන්නේ. හරි. front end එක තියෙන එකට අපි කියනවා එකක් තියෙන server එකේ back end එක තියෙන server එකේ front end එක වැඩ කරන්නේ origin එක. හරිද? ඒක origin එකක් මේක. back end එක වැඩ කරන්නේ තව origin එක. හරිද? origin දෙයක් අතර request response resources share කරන්න දෙන්නේ නැහැ. නැත්නම් request response කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේක මේ block කරනවා browser එකකින්. හරිද? resource share කරන්න දෙන්නේ නැති විදිහට browser එකෙන් block කරලා දානවා. හරිද? ඒක security reasons නිසා ඒක block කරන්නේ. එතකොට දැන් මේක origin දෙකනේ වැඩ කරන්නේ. ඒක නිසා මේක block කරනවා browser එකෙන්. හරිද? මම දැන් යනවා මගේ මේකට. හරි. මං ගිහිල්ලා මේක refresh කරලා මම දෙනවා ආයේ මේක. හරි. ඊළඟ මම sign in දෙනවා. බලන්න. වැඩ කරා. ඒ පොඩි issue එකක් මෙතන තියෙනවා. හරි. මම මේම කරනවා. මම මෙතන init method තියෙනවා. හරි. මම මේක print කරගන්නවා sout එක request receive කියලා. හරි. receive හරි. හරි. ඊට පස්සේ දැන් මම මේක ආයෙ රන් කරලා බලනවා.
මම දැන් ආයෙ මේක රන් කරනවා. හරි. මම දැන් මේක රීෆ්‍රෙෂ් කරලා හරි සයින් ඉන් දෙනවා. අයි කරමුද ඉන් දුන්න. අන්න දැක්කනේ රික්වෙස්ට් රිසීව් කියලා නම් ආවා. මේක ආවා මෙතන print වුණා. මම දැන් ආයෙ රික්වෙස්ට් එක සෙන්ඩ් කරලා බලනවා. එකපාරයි නෑ මෙතන දෙපාරක් තියෙනවානේ. නෑ එකපාරක් රික්වෙස්ට් රිසීව් කියලා ආවා. හරිද? ඒ කියන්නේ මෙතනින් රික්වෙස්ට් එක අපිට එනවා මේ පැත්තට. රෙස්පොන්ස් එක තමයි යන්නේ නැත්තේ. හරිද? මට ඒක තමයි පෙන්නන්න ඕනේ මෙතනදී. රික්වෙස්ට් එකක් එනවා. හරිද? මෙතන cross origin එකේදී රික්වෙස්ට් එක එනවා. හැබැයි රෙස්පොන්ස් එක අපිට ෆ්‍රන්ට් එන්ඩ් එකට ගෙන්න ගන්න. ඔන්න ඕක තමයි උතනදී වෙන්නේ. හරිද? cross origin එකේදී. එතකොට අපි මෙතනදී ෆිල්ටර් එකක් යූස් කරගන්න ඕනේ. හරිද? ෆිල්ටර් එකක් හදාගන්න මම අලුත් ක්ලාස් එකක් හදාගන්නවා. මම දෙන්නම් cross filter කියලා. හරි. මම මේක extend කරගන්නවා filter කියන එකෙන්. හරි. මේක filter. Jakarta servlet එකේන. හරි. at web servlet. ඔයාලා මේක දෙන්න. හරිද? මේක slash එකයි star එකයි දෙන්න. කොහොමද ස්ටක් වුනේ? ඊට පස්සේ මේකේ method එකක් තියෙනවා. ඒක implement කරගන්න. හරි. do field කියන method එක. implement. හරි. මේක implement කරගන්නේ. ඊට පස්සේ do field කියන method එකේදී මම ඔයගලන්ට කෝඩ් එකක් දෙවුවා. අන්නේ කෝඩ් එක දාගන්න. හරි. මේක අරගෙන මෙතෙන්ට දානවා. හරි. ඊට මෙතන errors ගොඩක් එයි ඔයගලන්ගේ. මම මේවා import කරගන්නවා. හරි. http server response. මෙතන response. මෙතනට එන්න ඕනේ server request. http server request. ඊට පස්සේ response.set header access control origin ඒ ටික හරි මේ ටිකත් හරි ඔය විදියට තියෙනවා. හරිද? මෙතනින් කරලා තියෙන්නේ මේ security වලට access දීලා තියෙන්නේ. ඔයා මේ access එක ගන්න කියලා origin දෙක අතර. හරිද? ඊට පස්සේ මෙතන chain කියලා එකක් තියෙනවා. ඒ chain එකට එන්න ඕනේ field chain කියන එක. ඒක ඔයගලගේ මෙතන ඇත්තේ. හරිද? මෙතන මම request එක විදිහට ගත්තේ මෙන්න මේ server request කියන එක. response එක මෙතනට ගත්තේ මෙන්න මේ server response කියන එක. chain එකට ගත්තේ මෙන්න මේ field chain කියන එක. අරකේ filter method එකේ තියෙන parameters තමයි මේ ටිකට ගත්තේ. ඊට පස්සේ මෙතන server request sorry මේක මේ තියෙන විදිහටම තියන්න. මේක අයින් කරලා server request මෙතන server response. හරි. මේ method එක හරියට හදාගත්තා. ඊට පස්සේ ඔයා මේකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන method ටික දාගන්න. හරි. මෙන්න මේ method ටික අතෙන්ට දාන්න. අපේ custom API එකට.
ටයිප් ටික වෙනස් වෙයි. ඔය ටික හදාගන්න. response ඒ ටික දීලා ඔයගොල්ලන් දෙන්න මෙතන response.set content type application plain text කියලා එකක් තියෙනවා. text plain මෙන්න මේක දෙන්න. හරි. ඊට පස්සේ මේක රන් කරලා බලන්න. මම ආයෙ රන් කරනවා. මෙතන එක තැනක් අරදුනා අපිට. හරි. මෙතනට එන්න ඕනේ වෙබ් සර්වර්ට නෙමෙයි වෙබ් ෆිල්ටර්. ස්ටොප් කරගෙන ආයෙ රන් කරනවා. ඊට පස්සේ මම අතෙන්ට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරලා මම ආයේ මේ වැලියුස් ටික දීලා හරිද මම සයින් ඉන් වෙනවා අන්න දැන් වැලියුස් ටික වැඩ කරනවා බලමු අතනත් ගිහිල්ලා අන්න එතනක් තියෙනවා හරිද එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ටික හරියට වැඩ කරලා තියෙනවා හරිද එතන එක ළඟ එන්න හේතුව මේක මෙතන ස්පේස් එකක් දෙන්න හරිද දැන් මට කරන්න තියෙන්නේ මෙතනින් රෙස්පොන්ස් එකක් එනවනම් හරිද මේ ටික රෙස්පොන්ස් එකක් එනවනම් මේ රෙස්පොන්ස් එක මෙන්න මෙතෙන්ට දාගන්න හරිද කන්සෝල් ලොක් එකකින් නැතුව මට මේක මෙතෙන්ට දාගන්න ඕනේ හරිද ඒ කියන්නේ දැන් මම මෙතනනේ හදලා තියෙන්නේ එක මේ ටිකනේ ටික මට එරයක් එන්නේ හිතුව හරි මේ ටික අතරින් අල්ල ගන්න ඕනේ මට ඕනේ මේ ඩේටා ටික මෙතෙන්ට එන්න නැතුව මේ ටේබල් එකේ රෝ එක විදිහට ඇඩ් වෙන්න. හරිද? ඒක මට කරන්න පුළුවන් මෙන්න මෙතනින්. හරිද? මෙතෙන්ට එන්නේ රිසල්ට් එකක්නේ. මෙතන තියෙන arrow function එක. මම මේක දාගන්න. හරිද? දාලා මම මෙතනින් එන ටික මේ විදිහට දාලා හරිද මට ඕන නම් මේක උඩට දෙන්නත් පුළුවන් මේ හරියට මන් දෙනවා එකක් table body කියන එක ඊට පස්සේ එලිමන්ට් එකක් ක්‍රියේට් කරගන්න
මෙතැන්ට එන්න ඕනේ. රිසල්ට් එකේ ඩොට් අපිට නැත්තම් මේව කරන්නත් පුළුවන්. මේකේ එක රෝ එකක් විදිහට දෙන්නත් පුළුවන්. හරිද? මේව දෙනවා. දැනට හරිද? මේක බලන්න හරියට වැඩ කරනවද කියලා. සයින් ඉන් දෙනවා. කොලම්බෝ ඕන්නම් යාට මෙතනින් ටෙක්ස් විදිහට එහෙම දෙන්නත් පුළුවන්. හරිද? බලමු මේක වැඩ කරනවද කියලා හරියට. HTML අර මේක කරේ ඕ එකකට ගන්න ඕනේද? එකකට එන එක. රෝ ටේලර් රෝ ඔන්න අපිට JSON එකක් පාස් කරන්නත් පුළුවන් එහා පැත්තේ. JSON එකක් දෙමු. application JSON මේක ස්ටොප් කරා. මම මේ ටිකත් අයින් කරගෙන හරි මෙතනින් console log එක print කරලා බලනවා result එක. හරි බලමු දැන්. post method
ඒක ඔයගොල්ලන් බලන්න හරි. මේ අර අතනින් වැලුස් ටික එනවනේ හරියට. එතෙන් දෙන්න plain text කියලා. text plain. මේක ස්ටොප් එක දාන්නේ කියලා තියෙන්නේ. ඒක ඔයගොල්ලන් බලන්න බලමු මෙතන වැඩ කරේ නැත්නම් ඔයගොල්ලන් ඒක try කරන්න. හරිද? මම නැත්නම් ඒක ආයෙ කියලා දෙනවා මේ part එක. ඒක ඔයගොල්ලන් try කරන්න මේක වැඩ කරේ නැත්නම්. සර්වර් එක රන් වෙන්නේ නැතුව තියලා තමයි අතන මම රික්වෙස්ට් එක දැම්මේ. ඒක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට එතන රෙස්පොන්ස් එක ආපු නැති හේතුව. බලමු ආයෙ දාලා. කොළඹ ඔයගොල්ලන් බලන්න එක. නැත්නම් මෙතන මේ ස්විච් කරලත් ඕනනම් පුළුවන් හදන්න. මේකෙන් ස්විච් කරන්න කියලා. ස්ලයිස් වෙන්නේ නැති ස්ලයිඩ් සාරි මේ. ඔව් එම් එකක් තියෙනවා ස්ලයිස් කියලා. බලන්න එක හරියට. හරි.